සුබ දවසක් හැමෝටම. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරපු, කමෙන්ට් කරපු, ලයික් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. මගේ පහුගිය වීඩියෝ බලලා පැලමිලදී ගනිපු අයටත් ගොඩාක් ස්තුතියි. වීඩියෝ බලපු අයටත් ගොඩාක්ම ස්තුතියි. ඉතින් අදත් මම සේල් එකක් අරගෙන ආවා. අපි බලමු පැල මොනවද කියලා. මේ අංක 1 කැලතියා ප්ලාන්ට් එකක් තියෙන්නේ. ඒක කොළේ මේ විදිහට ලස්සන කොළයක් තියෙන්නේ. ඒකේ කොළේ යටිපැත්ත මේ විදිහට තද රෝස පාටක් තියෙන්නේ. ඉතින් මේ අංක 1 කැලතියා 1 රුපියල් 250ට දෙනවා. මේ අංක 2 අංක 2කින් තියෙන මේ කැලතියා 1 ඒකේ මේ පැලේ තව මේ චූටි පැලයක් එනවා. ඒකේ මේ අංක 2 දෙනවා රුපියල් 150කට. මේ අංක 3 ඒ කැලතියා වර්ගයේම තමයි. මේකේ තියෙනවා පැල මේ ලොකු ගහයි. තා මෙතනින් පැල දෙකක් තියෙනවා. තව මේ පැත්තෙන් එනවා පැල. තව පැලයක් මෙහෙන් එනවා. ඒක බුෂ්යක් වගේ හදා ගන්න පුළුවන්. ඒකේ මේ පොට් එක දෙනවා රුපියල් 250කට. මේ අංක 4 අංක 4න් තියෙන්නේ මේ කැලතියා 1. මේකේ කොළේ යටිපැත්ත තද දම් පාටක් තියෙන්නේ. මේක බුෂ් එක වගේ වවාගත්තම ගොඩක් ලස්සනයි. ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් විදිහට තියන්නත් පුළුවන්. මේකෙත් මේ ලොකු ගහ දෙපැත්තෙන් මේ එනවා තා පැල දෙකක්. මේකයි තා මේ පැත්තෙන් එනවා පැලයක්. මෙතන ගස් 3ක් තියෙනවා. එතකොට මේකේ මේ පොට් එක දෙනවා රුපියල් 250කට. මේ අංක 5 අංක 5න් තියෙන කැලතියා 1 ඒකෙත් මේ තියෙන ගහ දෙපැත්තෙන් තාපැල දෙකක් එනවා. ඒකේ මේ පොට් එක දෙනවා රුපියල් 150කට. මේ අංක 6 අංක 6න් තියෙන කැලතියා 1 මේක. මේකෙත් තියෙන වෛරම් රටාවක්. පැල දෙකක් තියෙනවා මේ පොට් එකේ. ඒ පැල දෙකම තමයි දෙන්නේ. ඒක රුපියල් 200යි. මේ අංක 7 අංක 7න් තියෙන මේ කැලතියා 1 මේක අතට දැනෙන්නේ වෙල්වෙට් එකක් වගේ හරි සිනිඳුවට. ඒකේ කොළේ යටිපැත්ත දම් පාටයි. මේක බුෂ් එක වගේ වවා ගන්න පුළුවන්. ඒකේ මේ පැලේ දෙනවා රුපියල් 100කට. මේ අංක 8 අංක 8න් තියෙන මීමන ශාකයක්. ඒකේ මේ පැලේ දෙනවා රුපියල් 100කට. මේ අංක 9 අංක 9න් තියෙන්නේ ඇග්ලෝනිමා විශේෂයක්. ඒකේ මේ තියෙන ලොකු ප්ලාන්ට් එකක්. ඒකේ මේ ප්ලාන්ට් එක දෙනවා රුපියල් 250කට. මේ අංක 10 අංක 10න් තියෙන්නේ මේ වර්ගෙම තමයි. මේකේ තියෙන ළඟින් ඩොට් තියෙන එක. මේකේ තියෙන දුරින් ඩොට් තියෙන එක. මැද ඉර තියෙනවා. මේක ටිකක් දුර්ලභ ප්ලාන්ට් එකක්. ඒ අංක 10 ඒකේ මේ පැලේ දෙනවා රුපියල් 200කට. මේ අංක 11 අංක 11න් තියෙන මේ ප්ලාන්ට් එක ඒකේ මේ පොට් එක දෙනවා රුපියල් 250කට. මේ අංක 12 අංක 12න් තියෙන බ්‍රොමීලියා ශාකයක්. හොඳින් වැඩෙන පැලයක් මේ තියෙන්නේ. ඒකේ මේ අංක 12 පොට් එක දෙනවා රුපියල් 150කට. මේ අංක 13 අංක 13න් තියෙන ඇලෝකේෂියා එකක්. ඒකේ අඩියක් විතර උස අඩියකට තෙලිය ටිකක් උසයි වගේ ප්ලාන්ට් එකක් තියෙන්නේ. ඒකේ මේ ප්ලාන්ට් එක දෙනවා රුපියල් 200කට. මේ අංක 14 අංක 14න් තියෙන මේ ප්ලාන්ට් එක කොළ පාට කොළේ කහ පාට ඉරි ගියපු මේක ගොඩක් පඳුරු විදියට හැදෙන ශාකයක් තමයි. මෙතන පැල දෙකක් තියෙනවා. ඒකේ මේ පොට් එක දෙනවා රුපියල් 150කට. අංක 15 අංක 15න් තියෙන ජපන් අරලිය මේ ප්ලාන්ට් එක ඔයාලා දන්නවා ඇති. ඒකේ මේ පැලේ මේක පැලේ මල් පොහොට්ටු තියෙනවා. ඒකේ මේ ප්ලාන්ට් එක දෙනවා අඩියකට වැඩිය උසයි. ඒක දෙනවා රුපියල් 300කට. ඒ අංක 15 අංක 16න් තියෙන්නේ පැලයක්. මේක නම් තාම පොහොට්ටු එවිලා නැහැ. මේ ජපන් අරලිය වල මේවා මේ ඇට වලින් හදන පැල තියෙන්නේ. මේවයි මල් එනකන් කියන්න බෑ අපිට මොන පාටද කියලා. මේක නම් මේ පෙන්නන මේ මලේ පාටම තමයි මේ ලොකු ගහ. අංක 15ට තියෙන එක. අංක 16 අපිට කියන්න බෑ මේවයි මැට තමයි ඒ උනාට මල මොන පාටද කියලා. සමහර විට රතු වෙන්නත් පුළුවන්, සමහර විට ලා රෝස වෙන්නත් පුළුවන්.
ඒවයි මල ආවට පස්සේ තමයි කියන්න පුළුවන් වෙන්නේ. ඒක රුපියල් 150යි. ඒ අංක 16. මේ අංක 17. අංක 17න් තියෙන ක්‍රෝටන් පැලයක් අඩියක් විතර උසයි. ඒකේ මේ පොට් එක දෙනවා රුපියල් 200කට. මේ අංක 18. 18න් තියෙන ක්‍රෝටන් ප්ලාන්ට් එකක්. ඒකේ අතු දෙකක් බෙදලා තියෙනවා. ඒකේ මේ පැලේ දෙනවා රුපියල් 200කට. මේ අංක 19. අංක 19න් තියෙන බිගෝනියා එකක්. එතන පැල දෙකක බුෂ් එකක් තියෙන්නේ. ඒකේ මේ ප්ලාන්ට් එක දෙනවා රුපියල් 200කට. මේ අංක 20. අංක 20න් තියෙන මේ ප්ලාන්ට් එක මේක පඳුරු දාලා හැදෙන වර්ගයක්. හැංගින් පොට් එකකට දාලා මේක හදාගන්න පුළුවන් හොඳින් වෙවිච්ච පැලයක් තියෙන්නේ පඳුරක්. ඒක දෙනවා රුපියල් 250කට. මේ අංක 21 පැන්ඩනාස් ප්ලාන්ට් එකක් තියෙන්නේ. ඒක ගොඩාක් ලොකු ප්ලාන්ට් එකක් ඔයාලට පේනවා ඇති. ඒක දෙනවා රුපියල් 150කට. මේ අංක 22 අංක 22 තියෙන මේ ප්ලාන්ට් එක ඒකේ මේ පැලේ දෙනවා රුපියල් 200කට. අංක 23 අංක 23 තියෙන පොලිෂියා ප්ලාන්ට් එකක් ඒකේ මේ පැලේ දෙනවා රුපියල් 50කට. මේ අංක 24 බිලිටි ප්ලාන්ට් එකක් තියෙන්නේ. ඒකේ මේ ප්ලාන්ට් එක දෙනවා රුපියල් 100කට. මේ අංක 25 අංක 25න් තියෙන බිලිටි මේ බිලිටි එක වෙරිගේටඩ් වෙච්ච එකක්. ඒකේ මේ ප්ලාන්ට් එක දෙනවා රුපියල් 250කට. මේ අංක 26 අංක 26න් තියෙන ඔරෙන්ජ් බිලිටි එක ඒක දෙනවා රුපියල් 300කට. ඉතින් අද සේල් එකේ පැල 26ක් තිබුණා. ඉතින් සුපුරුදු පරිදි ඔයාලට කැමති ආස පැල මෙතන තියෙනවා නම් මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් තියන්න. මගේ WhatsApp නම්බර් එක 070යි 74යි 75යි 222. ඔයාලට තෙරුවන් සරණයි.